අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාව සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම ඉතින් අපි අද දවසේ හිතුවා ඔබට අපි දන්නවා අපි හැමෝම සංගීතයට හරි කැමතියි. ඒ වගේම තමයි ලස්සන සින්දු අහන්න, සින්දු කියන්න. ඒ වගේම විතරක් නෙවෙයි අපි මේ අපි ආස ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන සංගීත ප්‍රසංගවලට ලංකාවේ හිටියත් ඔස්ට්‍රේලියාවේ හිටියත් අපි වැඩි වශයෙන් ඒවත් එක්කත් සම්බන්ධ වන්නේ මේ සංගීතයට තියෙන ආදරය නිසාවෙන්මයි. ඉතින් සංගීතයට තියෙන ආදරය නිසාවෙන්ම අපි දක්ෂ ගායක ගායිකාවන්ටත් ඇලුම් කරනවා, ආදරය කරනවා. ඉතින් ඒ වගේ අපි ආදරය කරන ආස කරන ගායිකාවක් තමයි අද විශ්වවාහිනී මැදිරියට පැමිණ සිටින්නේ. ඉතින් ඇය නමින් ක්‍රිස්ටීන් ගුණවර්ධන. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. ඉතින් අපි ක්‍රිස්ටීන්ව ලංකාවේ ප්‍රසංගවල වැඩි වශයෙන් දකිනවා. අපි හිතන්නේ ඇය ලංකාවේ ජීවත් වෙනවා, ලංකාවේ සංගීත නිර්මාණ කරනවා, නත්තලට වුණත් විවිධ ප්‍රසංගවලදී අපිට වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. නමුත් ඇය ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. ඉතින් මේ පිළිබඳව මම හිතුවා අපේ රසික රසිකාවෝ දැනගන්නට කැමති ඇති. අපි ඒ පිළිබඳව කතා කරමු. ක්‍රිස්ටින්, කොහොමද ඔබගේ මෙල්බර්න් ජීවිතය? ඔබ ලංකාවට නිතර යනවා, ඒ ඇත්තක්. නමුත් ඔබගේ ඔබ දැනට ජීවත් වන රටවන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරමු. මෙල්බර්න් නුවර ගැන කතා කරද්දී ලංකාව ගැන හිතනවා නම් ඇත්තටම සුරපුරයක් කියලා කියන්නම ඕනේ. අපි ලංකාවේ අය වුණාට අපිට තරම් සැපවන්ත ජීවිතයක් ගත කරන්න ලැබිලා නැහැ. මට නම් ඉතින් එහෙම නැහැ. ඇත්තටම මහන්සිලා වැඩ කරලා තියෙන හින්දා මට කොහොමත් සැපෙන් ජීවත් වෙනවා. නමුත් මගේ ඇස් දෙකට ලංකාවට යන වෙලාවට දකින්න දේවල්, අහන දේවල් සහ ගොඩාක් දෙනෙක් ජීවත් වෙන්නේ හරිම අපහසුවෙන්. මට හරි ආසයි කවදා හරි කවුරු හරි පාලකෙක් ඇවිල්ලා එක සුරංගනා ලෝකයක් කරලා ලස්සන සුන්දර ජීවිතයක් කරලා මේ මෙල්බර්න් ඔස්ට්‍රේලියාව තරම් දේවල් නොකරුවත් සාමාන්‍ය දුරට හරි ලස්සන ජීවිතයක් මිනිසුන්ට ගත කරන්න ඉන්න සුළු කාලයේදී ලැබලා දෙනවා නම් ඒක මම ඇත්තට මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඒතර ඔබ මෙල්බර්න් නුවර ජීවත් වුණත් නිතර ලංකාවට යන වෙනවා. ඔබ කිව්වා දැන් පාස්කු ප්‍රහාරයේදී වුණත් ඔබ ලංකාවට ගියා. ලංකාවේ විවිධ අපේ ශ්‍රී ලාංකිකයන්ට උදව් උපකාර කළා. අපි මේ පිළිබඳව කතා කරමු. ඔබ කොහොමද අපි මේ නිතර ලංකාවෙත් දකින්නේ? ඇයි? මම දන්නේ කොහොම හරි මොන හරි ප්‍රහාරයක් හරි ලොකු දෙයක් වෙන වෙලාවටම තමයි මම ලංකාවට යන්න ලෑස්ති වෙන්නේ. ඒ ලෑස්ති වෙන එක මම නවත්ත ගන්නෑ. යන එක යනවාමයි. ලොකු බෝම්බයක් වැදිලා තිබ්බත් මොකක් වෙලා තිබ්බත් මං ලංකාවට යනවා. මං ඒ බෝම්බ ප්‍රහාරවලදී ලංකාවේ ඉඳලත් තියෙනවා. කොටුවේ මහ බෝම්බේ යද්දිත් මං ලංකාවේ හිටියා. එතකොට මම මේ සිංහ සමාජයේ රත්මලානේ සමාජිකාවක් නෙමෙයි. මං යනවා උදව් වෙන්න. මිනිසුන්ට දුප්පත් අයට කේකේව කරන්න උදව් වෙන්න යනවා. මම ස්පිරිතාලේ කොළඹ මහා ස්පිරිතාලේ මම ඇත්තටම පිච්චිච්ච බෝම්බ වැදිලා පිච්චිලා ඉන්න අයගේ වෝඩ්ස් වල මම ගොඩක් වැඩ කෙරුවා. හරියට වැඩ කෙරුවා. ඒ අයට වොමනා කෝප්ප පිංගාන් ගිහින් දුන්න අය. ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ මගෙන් ප්‍රශ්න ඇහුවා. අනේ මම ඒ තරමටම සුහද වුණා ඒගොල්ලොත් එක්ක. අනේ අපේ අම්මා කොහෙද ඉන්නේ කියලා හොයලා දෙන්න. නංගි කොහෙද ඉන්නේ අයියා. ඉතින් මම ඒ වැඩ කරන ගමන් දුව ඒගොල්ලන්ගේ පවුල් වල අය ඉන්නවද නැද්ද කියන හොයන වැඩෙත් කරා. මම හිතන්නේ මට හරි ආසයි මට එහෙම ලංකාවට ඒ වගේ කරදර අවස්ථාවලදී ගිහිල්ලා ඒ උදව්පකාර කරන්න ලැබිච්ච එක ගැන. හොඳයි. අපි ඔබගේ ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. ක්‍රිස්ටින්, මම හිතන්නේ ගොඩක් දෙනෙක් දැනගන්නට කැමති ඔබ ඔස්ට්‍රේලියාව මොනවද කරන්නේ? සංගීත කටයුතු වලට තවමත් ඔස්ට්‍රේලියාවේ ඇතුළේදී ප්‍රසංග වලට සහභාගී වෙනවද? ඔබගේ සංගීත නිර්මාණ පිළිබඳව? මම ඔස්ට්‍රේලියාවට ආපු මුල් කාලයේදී මං ටික දවසක් මෙහෙන් දිගටම හිටියා. ඒ කියන්නේ අවුරුදු ගණන් නන්නේ මේ කවදාවත් අවුරුද්දක් නම් සම්පූර්ණ කරේ නෑ. ගියා. නමුත් ඒ ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා ආපු හැම වාරයකදීම මේ ඇත්තටම මට තිබුණා ලොකු මේ සමීපතාවයක්. ඒ කාලේ ගොඩක් සංගීත කටයුතු ලෑස්ති කරන කට්ටියයි ඒ වගේම ලංකාවට උදව් උපකාර කරන්න හිටපු සමිති සමාගම් එක්ක. ඉතින් ඒගොල්ලන්ගේ හැම දෙයකටම වගේ මේ දැන් කාලේ වගේ ලංකාවෙන්ම ගායක ගායිකාවෝ ගෙන්නන එකක් තිබ්බේ නැහැ.
ඉතින් මම ගොඩක් මට මතකයි මං ගොඩක් ඇතට ස්කෝලවල තිබිච්ච ඩාන්සර්ස් වලට ඒගොල්ලන්ගේ මට ආරාධනා කරලා කතා කරපු හැම දෙයකටම මම සින්දු කිව්වා. ඒ කියපු සින්දු කියපු ගොඩක් දේවලින්ම කරේ ලංකාවට සල්ලි යවන මේ වැඩසටහන් සමාජ සත්කාර ඒ සමාජ සත්කාර වලටම ගොඩක් සින්දු කිව්වා. මං ඇති වෙනක හරි සතුටුයි ඒ ගැන. ඊට පස්සේ මට ගොඩක් යන්න එන්න වුණා සංවර්ධනය පිළිබඳව මගේ මහත්තයා වැඩ කරන නිසා ලංකාවේ. ඉතින් මං එයත් එක්ක යනවා එනවා. එහෙම දැන් හිටිය. දැන් නම් ඉතින් ගොඩක් ලංකාවෙන් ගායක ගායිකාවෝ මෙහාට එනවා. හරි සුන්දරයි. ඒක ලස්සනයි. හොඳයි. හොඳයි ක්‍රිස්ටිනා, අපි දැන් මේ වගේ ජනප්‍රිය ලස්සන ගායිකාවක් අපේ විශ්වවාහිනී මැදිරියට අද පැමිණීම ඉතින් අපි හරි අපිට ආඩම්බරයක්, ඒ වගේම සතුටක්. ඉතින් ඇය අපි ළඟ තියාගෙන සින්දුවක් ඇහුවේ නැති වුණොත් මං හිතන්නේ ඒක හරි අපිට අඩුපාඩුවක් කියලා. හොඳයි ක්‍රිස්ටිනා, අපි ආසයි ඔයාගෙන් ලස්සන සින්දුවක් අහන්න. ඒ සින්දුවක් නම් කියන්නම වෙනවා. අනිවාර්යයෙන්ම මම ළඟදිත් සින්දුවක් කියන්න කියලා ගිය වෙලාවේ මගේ මේ ප්‍රියතම සින්දුව වෙලා තියෙනවා හැමෝ අතරෙම මාලීරුවන්වලි ගීතය. ඉතින් මම වෙනස්ම විදිහේ මේ කොන්සර්ට් එකක් වගේ දෙයකට සිං කරන්න ගියේ. නමුත් ඉවරුණායින් පස්සේ ගොඩක් දෙනෙක් අයියෝ අපි හිතුවනේ ඒ සින්දුවත් කියයි කියලා, ඒ සින්දුවත් කියයි කියලා. ඉතින් මම මෙතනදී නොකිය යන්න බෑ, ඒක කියන්න ඕන. අනිවාර්යයෙන්ම. ඉඳුනිල් මිනි කැට පරදවන ඇගේ නෙත් යුවලින් කැලුම් විහිදුන සීනිඟ සුඟ ගත හැකිමිටින ඒ තොල් නාදාලු පරදවන ඒ තොල් නාදාලු පරදවන මාලි රුවන් මාලි මාලි රුවන් මාලි මාලි රුවන් මාලි මාලි. හරි අපූර්වයි ක්‍රිස්ටීන්. ඔබගේ දැන් මේ ඉතාමත් ජනප්‍රිය ගීතයක්, මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් අහුම්කම් දෙන ගීතයක්, රස විඳින ගීතයක්. ඉතින් ඉදිරියේදී ඔබේ නව නිර්මාණ අපිට ඕස්ට්‍රේලියාවේදී දැකගත හැකි වෙයිද? නව නිර්මාණ කියලා කියනවා නම් අලුත් නිර්මාණ නම් මං 3-4ක් වගේ තමයි කෙරුවේ. හැබැයි නිර්මාණ ගොඩාක් තියෙනවා. නමුත් ඒවා ලංකාවේවත් වැඩි ප්‍රසිද්ධියේ ඇහෙනවා අඩුයි. තවත් එකක් තමයි මේ ගීතයට තියෙන ආදරේ හින්දම මං කොහේ ගියත් මට ගයන්නම වෙන්නේ මේ සින්දුවමයි. මේකම තමයි ඉල්ලලා හිටින්නේ. ඉතින් ඒ ආරයට ගිය සින්දුත් තියෙනවා. ඒ වගේම ගොඩාක් ලස්සන සංගීතවත් කරපු ගීත ගොන්නක්ම තියෙනවා. ඇහිලා නැතිව සෑහෙන ගොඩක් තියෙනවා. මටවත් මතක නැහැ දැන් ඇත්තෙම කියනවා නම්. ඉතින් අපි ඒ කාලේ කරුවේ සින්දු හදපු එක. ඒ සින්දු හදනකොට ඒවා ප්‍රසිද්ධ කරන්නවත් කොන්සර්ට් වලට කියන්නවක්වත් කවුරුත් ආරාධනා නොකරුවට ඒවයි ප්‍රතිඵල තමයි අද අපිව මෙච්චර දුරට අපේ ආස කරන සංගීත රසිකයන් අතරට ගෙනියන්නේ. මොකද ඒවා හදමින් ඒවා ලස්සන කරමින් තමයි හිටියේ. නමුත් අර ප්‍රසිද්ධියට එච්චර තැනක් තිබුණේ නැහැ. ටීවී වත් තිබුණේ නැහැ ලංකාවේ. ඉතින් දැන් ඒ නිසා අපිට ඒ කාලේ හදපු ඒ ලස්සන අලුත් සින්දු දැනුත් අලුත් සින්දු හැදෙනවා. මං කියන්නේ නරකයි දැන් හදන සින්දු හොඳ නැහැ කියලා. නමුත් අර අපි ඒ කාලේ හදපු සින්දු වලට මිනිසුන්ගේ ගොඩක් කැමැත්තක් තියෙනවා කියලා මට තේරෙනවා. අනිවාර්යයෙන්ම. ඒ ගීතවල මං හිතන්නේ ක්‍රිස්ටින් තියෙන අර්ථයට තනුව මේ සියල්ලටම මං හිතන්නේ අපි වුණත් අදටත් ගොඩාක් වෙලාවට අහන්නේ පැරණි ගීත තමයි. අලුත් නව පරපුරේ ගීතවලට වඩා රස විඳීමක් තිබෙනවා මේ පැරණි ගීතවල. හොඳයි ක්‍රිස්ටින්, අපි දැනගන්නට කැමතියි ඔබ දැන් අපි දන්නවා විශාල වශයෙන් සමාජ සත්කාරමය ක්‍රියාවන්හි නිරත වෙනවා. දැන් ඕස්ට්‍රේලියාවේ තුලත් ඔබ සංගීතය පැත්තෙන් ඔබ නව පරපුරේ ගායක ගායිකාවන්ට අවස්ථාවක් ලබා දෙන්නේ. වගේම තමයි ඔබ කිව්වා ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට බොහෝ දෙනෙක් බොහෝ ගායක ගායිකාවන් පිරිසක් පැමිණ මෙහි ප්‍රසංග පවත්වනවා. ඉතින් මේ පිළිබඳවත් අපි කතා කරමු. මම පොඩි දෙයක් කියන්න කැමතියි. කවුරු හරි ඒවා සංවිධානය කරන අයට දැන් අපි වගේ මම වගේ කෙනෙක් මේ මෙල්බර්න් වල ඉන්නවා නම් සමහරවිට ඒගොල්ලෝ මං ඉන්න තැනවත් මගේ නම්බරයක්වත් දන්නේ නැතුව ඇති. මේ ඔයාගෙන හරි අපිවත් ඒවලට සහභාගී කරගත්තා නම් හොඳයි කියලා. මොකද අපේ රසිකයෝ ගොඩක් සතුටු වෙයි. අර ඉන්න වෙලාවේ
එන කට්ටියත් එක්කම සම්බන්ධ වෙලා අපිටත් සින්දු කියන්න පුළුවන් නම් ඉතින් දැන් ඇත්තෙම කියනවා නම් ඉතින් අපේ කාලෙත් දැන් ගොඩාක් ගෙවිලා ඉවරයි. තව දන්නේ නැහැ කොච්චර කාලයක්ද කියලා. ඒ ඉන්න කාලේ ඉතින් අනේ මේ මෙල්බර්න් වල ඉන්න කට්ටියවත් අපිට සන්තෝෂ කරන්න පුළුවන් නම් හරිම සතුටක් ඒක. හොඳයි. ඇත්ත වශයෙන්ම අපි ඒ සඳහා අපේ මෙල්බර්න් වල විශේෂයෙන්ම මේ ප්‍රසංග සංවිධායකවරුන්ට අපි ආරාධනා කරනවා මෙන්න ඔබට අවස්ථාවක් දෙනවා අපේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් ගුණවර්ධනයන් සම්බන්ධ කරගන්නට අනාගත සංගීත ප්‍රසංග සඳහා. හොඳයි ක්‍රිස්ටීන්, එසේනම් අපි වැඩසටහන අපි අවසන් කරමු. අවසන් කරන්න පෙර පොඩ්ඩක් මම පොඩි බාධා කිරීම මම අනිවාර්යයෙන් සෝරි මේ දැන් මම 70 දශකයේ ගායකාවක් හැටියට මාලී රුවන්මලී එවැනි ගීතනේ. දැන් ඒ වගේ ගීත විතරක් නෙමෙයි ගොඩක් සැන්ඩි පීරිස් සරද්දී එල්විස් හේමසිරි හල්පිට අජන්ත රණසිංහ අපි එතකොට වයසින් පොඩි අපිට හදලා දෙන්න දේවල් ඉතින් අපි කිව්වා ඒ වුණාට ඒව ලස්සනට මේ වචන හැම ලියපු හොඳ ලස්සන ගීත. ඒ වගේම මම කියන්න කැමතියි මගේ මුල්ම ආරම්භය මාලී රුවන්මලී තමයි තැටිගත කරු පළවෙනිම ගීතය. එකම ඔය කියන කැලිප්සෝ ඒ 70 දශකයේ සින්දු කියපු අයගෙන් පළවෙනිම ගායිකාව. මම අනිත් අයගේ නම් කියන්න කොහොඳ නැති නිසා මම කියන්නේ ඒ අය කොච්චර ආව වුණත් මම තමයි ඒ පළවෙනිම ෆිලිප්ස් ලේබල් එකට තැටියට ඒ ගීතේ ගැයුවේ. එතකොට දැන් මම පටන් ගත්තේ ඇත්තටම වෙස්ටර්න් කිව්වෙම වෙස්ටර්න් සංගීතය. මොකද ඒ කාලේ අපිට හොටෙල්ස් වල සින් කරන්න බෑ සිංහල සින්දු බයිලවත් ඒවා මුකුත් කියන්න බෑ. ඉතින් අපි කිව්වේ ගොඩක් කන්ට්‍රි ඇන්ඩ් වෙස්ටර්න් ඒ වගේ ෆාස්ට් සොංග් පොප් සොංග්ස් ඒ වලටම තමයි අපේ කටහඬ හුරු වෙලා තියෙන්නේ. ඒවත් එක්කම සිංහල ලංකාවේ පුරවැසියෙක්ට සිංහල කියන්න බෑ නම් වැඩකුත් නැහැ නේ. ඉතින් ලස්සනට සිංහල සින්දුත් හොඳට උච්චාරණය කරලා මට කියන්න පුළුවන්. ඒ වගේම මෙල්බර්න් වල ඒ ඉන්න කාලේදී මම ඔක්කොම කරුවේ ඩාන්සර්ස්. හොඳ ඉංග්‍රීසි වලින් කම්ප්ලීට් කරන්න පුළුවන් හොඳ ඩාන්සර්ස් කරන්න පුළුවන්. ඉතින් දැන් අර ඔබතුමිය කිව්වා වගේ ආරාධනා කරනවා නම් කියලා එවැනි ඕනම දෙයකට මම රෙඩි. ඉතාමත් මම හිතන්නේ සුබ ආරංචියක්. මම හිතන්නේ මෙල්බර්න් වල සිටින ප්‍රසංග සංවිධායකවරුන්ට මේ සියල්ල ඇත්තටම මම හිතන්නේ ක්‍රිස්ටින් ගුණවර්ධන මෙල්බර්න් නුවර ජීවත් වෙනවා කියන දේත් මම හිතන්නේ ගොඩක් අය දන්නවලු. ඉතින් මේ වැඩසටහන හරහා එය අපි අවස්ථාවක් කරගන්නවා ඕස්ට්‍රේලියාවේ. මම හිතන්නේ මෙල්බර්න් වල විතරක් නෙවෙයි ක්‍රිස්ටින් අපිට විවිධ ප්‍රාන්තවල වුණත් තියෙන ඕනෑම ප්‍රසංගයක මොකද ඉතාමත් ලොකු දුරක් නැහැ. වැඩි කාලයක් ගත වන්නේ. ඉතින් ඒ ප්‍රසංගවලට විවිධ ප්‍රාන්තවල සංවිධානය වන ප්‍රසංගවලට ඔබට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. මම බොහොම කැමතියි. සිසාරා ගිහිල්ලා දැන් තමයි පටන් ගන්න ඕනේ ඉතුරු දෙවනි ගමන කියනවා වගේ ඒ ප්‍රාන්ත සියල්ලටම ගිහිල්ලා ඒක කරන්න. මොකද මේ ඉන්න කාලෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉන්න අයව පිනවන්න මට හරි සතුටක් තියෙනවා හිතේ. ඒක නිසා ඒක කරනවා හොඳයි. විශ්වවාහිනියෙන් අද ඒක කතා කරලා අපිට ඒක ප්‍රසිද්ධියට පත් කරන්න ලැබීමත් ලොකු ආශිර්වාදයක්. ගොඩාක්ම ස්තුතියි. හොඳයි ක්‍රිස්ටින්, අපි එසේනම් දැන් අපි ඔබේ සිංහල සින්දුවක් ඇහුවානේ. අපි වැඩසටහන අවසන් කරනවත් සමගම ඔබේ බටහිර ගීතයකුත් අහන්න කැමතියි. Such a feeling coming over me. There is wonder in most everything I see. Not a cloud in the sky, got the sun in my eye, and I won't be surprised if it's a dream. I'm on the top of the world looking down on creation, and the only explanation I can find, it's the love that I've found ever since you've been around. Your love put me at the top of the world. තාමත්ම ස්තුතිවන්ත වෙනවා අපි අද දවසේ විශ්වවාහිනී නාලිකාවත් සමග මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම තමයි මේ කුඩා කාලය තුලත් මමත් ඔබගේ ගීත රස විඳ ඔබත් සමග කතා කිරීමම හරිම සතුටුයි. අපි ඉදිරියේදීත් හමු විශ්වවාහිනී නාලිකාවේ විවිධ වැඩසටහන් තුලින් සංගීතමය වැඩසටහන් අපිට සංවිධානය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ අවස්ථාවන් තුල ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසේදී අපි අපේ රසිකයින්ගේ නිවසෙන් සමුගෙන යනවා. සිදු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් ක්‍රිස්ටින්. ආයුබෝවන්. ආයුබෝවන්.
විශ්වවාහිනී